මේකදී අපි කතා කරනවා අපි දන්නවා සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා. හරි? සංඛ්‍යා රේඛාවක් ඇඳුත් දන්නවා බිඳුව තියෙනවා. ඊට පස්සේ ධන සංඛ්‍යා තියෙනවා. ධන 1, ධන 2, ධන 3. හරි? මෙහා පැත්තේ තියෙනවා ඍණ සංඛ්‍යා. ඍණ 1, ඍණ 2, ඍණ 3. එතකොට ඔයා මේ විදිහ දැනගෙන ඉන්න ඕනේ. සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ තමයි එකක් ධන සංඛ්‍යා. හරි? ධන සංඛ්‍යා. අනිත් එක ඍණ සංඛ්‍යා. ඍණ සංඛ්‍යා. ඔයා කොහොමද මේ සංඛ්‍යා වර්ගය හරියටම අඳුරගන්නේ? සංඛ්‍යාව ධනද ඍණද කියලා. ඒක අඳුරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සංඛ්‍යාවක් ඉදිරියේ එයාගේ ලකුණ තියෙනවා. හරි? සංඛ්‍යාවක් ඉදිරියේ එයාගේ ලකුණ තියෙනවා. එයාගේ ලකුණ බැලුවාම අපි දන්නවා ධන සංඛ්‍යාවක් නම් ධන ලකුණ තියෙනවා. ඒතකොට සංඛ්‍යාවක ලකුණ දීලා නැත්නම් මට ගණන් වලදී හම්බෙන්න පුළුවන් කොහේ හරි හිතන්න මේ වගේ තැනක් 2x ධන 3. හරි? එතකොට අපි දන්නවා මේ 3 ඉස්සරහෙන් තියෙනවා ධන ලකුණ. ඒතකොට මේ ධන ලකුණ අයිති වෙන්නේ මේ 3 සංඛ්‍යාවට. ඒ වගේම මේ 2 ඉස්සරහෙන් අපිට ලකුණක් දීලා නැහැ. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා ගණන් වල තියෙන සෑම සංඛ්‍යාවකටම ලකුණක් තියෙනවා කියලා. හරි? එතකොට මෙතන ලකුණක් දීලා නැත්නම් අපි මේකත් සලකන්නේ ධන සංඛ්‍යාවක් විදිහට. එතකොට ඍණ සංඛ්‍යාව ලියනවා නම් අනිවාර්යයෙන්ම ඍණ ලකුණ සංඛ්‍යාව ඉස්සරහින් ලියන්න ඕනේ. එතකොට මේක තමයි මේකේ තියෙන විශේෂ කරුණු ටික. ආයිත් මම සාරාංශයක් කියන්නම්. සංඛ්‍යා වර්ග දෙකයි. එකක් ධන සංඛ්‍යා, අනිත් එක ඍණ සංඛ්‍යා. සංඛ්‍යාවක ලකුණ ලියන්නේ සංඛ්‍යාව ඉස්සරහින්. සංඛ්‍යාවක ලකුණ දීලා නැත්නම් අපි හිතමු ඒක ධන සංඛ්‍යාවක් කියලා. ඍණ සංඛ්‍යාවක් ලියනවා නම් අනිවාර්යයෙන්ම ලකුණ ලියන්න ඕනේ. දැන් අපි බලමු මේ ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යා එකතු කරන අඩු කරන විදිහ. හරි? ඔයා මේ වෙද්දි සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. හරි? කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් කරන දේවල්. දැන් 3 ධන 2. අපි ධන ඍණ කතාවක් දන්නේ නැත්නම් අපි දන්නවා මෙන්න මේ ලකුණට කියන්නේ එකතු කිරීම කියලා. අපි පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා. ඒ වගේම මෙහෙම තිබුණොත් අපි දන්නවා මේක තියෙන අඩු කරන්න. හැබැයි දැන් ඔයා 10 11 පන්තිවලට ආවම මේව බලලා එකතු කරොත් හරි මේව බලලා අඩු කරොත් හරි සම්පූර්ණ ගාන වැරදි. මොකද එතනින් එහා කතාවක් මෙතන තියෙනවා. ඒ කතාව තමයි අපි එකතු කිරීම අඩු කිරීම කරන්නේ මෙන්න මේ ලකුණු දෙක දිහා බලලා නෙමෙයි. හරි? එතකොට ඔයා මේ පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් වල වැරදක් නැහැ. හැබැයි අපිට පොඩි කාලේ ඍණ සංඛ්‍යා ගැන ලොකු වට උගන්වන්නේ නැහැ. ඍණ සංඛ්‍යා උගන්වන්න පටන් ගන්නෙ 7 වසරේ ඉඳන්. එතකොට ඔයා 7 වසරෙන් පස්සේ මේ කතා ටික තේරුම් ගන්න ඉන්න ඕනේ. හැබැයි ඔයා මේ වෙද්දිත් මේවා දන්නේ නැත්නම් ගොඩක් පන්ති වලදී ළමයිට සුළු කිරීම බැරි වෙන්නේ. මෙන්න මේ වගේ ගානක් ආපු ගමන් ළමයි උතරින් එහාට ගාන හදන්නේ නැහැ. ඒ නිසා ඔයා මේක මුලින් ඉඳන් කරන්න try කරනවා නම් ඔයා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ පාඩම. හරි? අපේ පන්ති වල ගොඩක් ළමයිට අපි මුලින්ම කියලා දෙන්නේ මෙන්න මේ පාඩම කොහොමද සුළු කිරීම කරන්නේ කියලා. අපි බලමු මේකට තියෙනවා තියරි දෙකක්. හරි? ඒ තියරි දෙකෙන් තමයි මේ සම්පූර්ණ පාඩම අපි කතා කරන්නේ. තියරි දෙක තමයි. හරි? ඔයාට එන්න පුළුවන් මේවා ගණන් වලදී අපි බලමු අවස්ථා ටිකක් බැලුවොත් මේ අවස්ථාව. හරි? මේකේ ලකුණු දෙකම ධන. එතකොට ලකුණු දෙකම ඍණ වෙන අවස්ථාවක් එන්න පුළුවන්. හරි? ඊළඟට පළවෙනි එක්කෙනා ධන වෙලා දෙවෙනි එක්කෙනා ඍණ. පළවෙනි එක්කෙනා ඍණ වෙලා දෙවෙනි එක්කෙනා ධන. එතකොට මෙන්න අවස්ථා ටික සේරමදී. හරි? මෙතනදී අපි බැලුවොත් ලකුණු සමාන ඒවා ඔයාලට ඉන්න පුළුවන්. තව දුරටත් අපි මේක බැලුවොත් මේ අවස්ථා දෙකේම ලකුණු සමානයි. හරි? මේ අවස්ථා දෙකේම ලකුණු මොකද වෙන්නේ? අසමානයි. ලකුණු අසමානයි. හරි? මෙන්න අපි එකතු කිරීම අඩු කිරීම කතා කරන තැන. එකක් තමයි දැන් අපි පොඩි කාලේ ඉගෙන ගන්න කතාව කරමු. එතනදී අපි බොරුවක් නෙමෙයි ඉස්ලා උගන්වන්නේ. හැබැයි අපිට ධන ඒවා විතරයි එතනදී ගොඩක් කතා කරන්නේ. හරි? අපි එතනින් මේ කතාව බැලුවොත් අපි දන්නවා මෙන්න මෙහෙම තිබුණොත් ඔයා කෙලින්ම උත්තරේ දානවා 5යි කියලා.
හරි. ඔයා වෙන ධන ඍණ කතා නොදන්න කෙනෙක් නම් මේක ඔයා දැන් එකතු කිරීම ඔයා කිලුව 5 කියලා මේක උත්තරේ දානවා. එතකොට අපි බලමු කොහොමද මේක 5 වෙන්නේ. හරි. මෙතන මේ දෙකේ ලකුණ මොකක්ද? දැන් ඔයා ධන ඍණ පාඩම දන්න කෙනෙක්. දෙකේ ලකුණ ධන. මෙතන තුනට ලකුණක් දීලා නැහැ. එහෙනම් ඔයා දන්නවා ලකුණක් දුන්නේ නැත්නම් ඒ ලකුණ මොකක්ද? ධන ලකුණක්. ඒ වගේම මෙතන ලකුණක් දුන්නේ නැත්නම් ඒ ලකුණ මොකක්ද? ධන ලකුණක්. එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ? සංඛ්‍යා දෙකක ලකුණු සමානයි නම් ඔන්න අවස්ථාව. සංඛ්‍යා දෙකක ලකුණු සමානයි නම් ඒ සංඛ්‍යා දෙක මොකද කරන්නේ? එකතු කරනවා. අපි දන්නවා 3යි 2යි 5යි. එතකොට ඊට ගිය උත්තරේ තමයි මේ සමාන වෙච්ච ලකුණ. අපි නිකන් උදාහරණයක් බැලුවොත් නිල් පෑන් දෙකකට. හරි. නිල් පෑන් දෙකක් ඔයාගේ ගෙදර තියෙනවා. ඔයා ඉස්කෝලේ යන ගමන් තවත් නිල් පෑන් තුනක් ඔයා මේ ගෙදර අරන් ගිහින් මේ පැන්සල් පෙට්ටියට දානවා. එතකොට මේ පැන්සල් පෙට්ටියේ ඔක්කොම පෑන් කීයක් තියෙනවද? හරි ඔක්කොම පෑන් ගන්න බැලුවොත් 5යි. මොනවද? නිල් පෑන්. ඉතින් ඔයාලට තේරෙනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ලකුණු සමානයි නම් එහෙනම් සමාන දේවල් එකතු වුණොත් ඒ දෙයමයි හැදෙන්නේ. මෙතනත් ඒ වගේ බැලුවොත් ධනයි එකතු වුණොත් මොනවද හැදෙන්නේ? ධනමයි. 3යි 2යි 5යි සමාන වෙච්ච ලකුණු උත්තරේට යනවා. එතකොට ඒ විදිහට ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මේකට මොකද වෙන්නේ? මේකට වෙන අවස්ථාව බැලුවොත් දෙන්නගේම ලකුණු සමානයි. එතකොට ඔයාලට පුළුවන් 3යි 2යි මොනව කරන්නද? එකතු කරන්න. 3යි 2යි 5යි මෙතන සමාන වෙච්ච ලකුණ ඍණ. එහෙනම් ඔන්න එක තියරි එකක් අපි හිතාගත්තා. මොකක්ද තියරි එක? සංඛ්‍යා දෙකක ලකුණු සමාන නම් මම ඒක ලියන්නම්. ඉතා වැදගත් නීතියක්. පළවෙනිම නීතිය මුල සිට පටන් ගන්න කෙනෙක්ට මෙතනින් පටන් ගන්න පුළුවන්. ඔයා මේක පුරුදු වෙන්න. සංඛ්‍යා දෙකක ලකුණු සමාන නම් එම සංඛ්යා දෙක මොකද අපි කරන්නේ? එකතු කරන්න අපි පිළිතුරට දාන්නේ මොකක්ද? සමාන වූ සංඛ්‍යාවේ ලකුණ. පිළිතුරට සමාන වූ ලකුණ යොදන්න. මෙන්න පළවෙනි තියරි එක. ඔයාලට ගණන් ඉගෙන ගන්නවා නම් මුල සිට පටන් ගන්න කෙනෙක්ට මෙන්න ගණන් හදන්න හුරු වෙන්න ඕනම තැනක්. දැන් ඔයාලට පුළුවන් මේකේ ගණන් ටිකක් හදන්න. මම ගණන් දෙක තුනක් හදන්නම් ඉක්මනට. හරි. පළවෙනි ගණන ඍණ 3යි ඍණ 5යි. දැන් තියරි එකට අපිට කොහොමද අපි ගණන් හදන්නේ? සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි. එහෙනම් සමානයි නම් අපි මොකද කරන්නේ? එකතු කරනවා. 3යි 5යි එකතු වුණාම 8ක් එනවා. මොන 8යි කියලාද ගන්නෙ? ඍණ 8යි. ඒ වගේම ඍණ 7යි ඍණ 3යි. මොකද වෙන්නේ? සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි. සමානයි නම් මොකද කරන්නේ? එකතු කරනවා. එකතු වෙනකොට 7යි 3යි 10ක් වෙනවා. ඍණ උත්තරේට එනවා. හරි. තුන්වෙනි ගාන ධන 5යි ධන 2යි. මෙතනත් මොකද වෙන්නේ? සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි. සමානයි නම් සංඛ්‍යා දෙක එකතු වෙනවා. 5යි 2යි 7යි මොන 7ද? ධන 7. ඉතින් මෙන්න සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම කියන මාතෘකාවකදී සංඛ්‍යා දෙක එකතු කරනකොට මෙන්න මේ තියරි එක අනුව ඔයා සියලුම ගණන් හදන්න. ඉතින් ඔයා මේක පොඩි පන්ති වලදී ඉගෙන ගන්න ඕනේ පාඩමක්. හැබැයි මේ විදිහට ඔයාලට මේක බැරි නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනින් ඉගෙන ගන්න. ඔයාලට මේ වගේ ගණන් 11 වසරට එන්නේ නැහැ. හැබැයි ඔයාලට 11 වසරේදී ධන 3ix ධන 5ix මේ වගේම උත්තර වලට එනවා. හරි මේ වගේ වෙනවා. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගන්න නම් සුළු කිරීම කරන්න ඕනේ. ඉතින් මෙතන සුළු කිරීම කරන්න ඔයාලට මේ ධන ඍණ පාඩම දැන් විශේෂයෙන් මේක බැලුවොත් මේකේ උත්තරේ ගන්න නම් ඍණ 7යි ධන 5යි සුළු කරාම ඍණ 2යි කියන උත්තරේ වාරම් තියෙනවා. හරි මේක අපි ඊළඟට කතා කරන මාතෘකාවට කිරීම. හරි අපි හිතමුකෝ එතන
මේක මම ඍණ දා ගන්නවා. අපි දැන් කතා කරමු මාතෘකාවනේ. එතකොට ඍණ 7යි. මේකේ උත්තරේ ගන්න නම් ඔයාලා ඍණ 7යි ඍණ 5යි කියන එක මොකද වෙන්නේ කියන එක ඉගෙන ගන්න වෙනවා. ඒක ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩමේ. 7යි 5යි 12යි ලකුණ ඍණ. ඉතින් මෙන්න එකතු කිරීම කියන මාතෘකාවටදී පළවෙනි තියරි එක. එතකොට අපිට තමයි මේක කතා කරන්න තියෙනවා අඩු කිරීම සම්බන්ධව. හරි. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ඇති. සංඛ්‍යා දෙකක ලකුණු සමානයි නම් එකතු කරන්නේ. ලකුණු සමාන වුණොත් අපි එකතු කරනවා. එහෙනම් මෙතන අඩු කරන්නේ ලකුණු මොනවා වුණොත්ද? අසමාන වුණොත්. හරි. අපි බලමු මෙහෙම. දැන් පොඩි කාලේ කරපු එකකින් පටන් ගමුකෝ. 4 අඩු කිරීම 5. හරි. ධන ඍණ පාඩම දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා මේකේ උත්තරේ 2යි කියලා දානවා. හරි. උත්තරේ හරි. හැබැයි අපි දැන් ධන ඍණ පාඩම දන්නේ කෙනෙක් වශයෙන් අපි බලමු මේකේ මොනවද ලකුණු කියලා. අපි දන්නවා සංඛ්‍යාවක ලකුණු දාලා නැත්නම් අපි ඒක මොකක් කියලා සලකන්නේ? ධන සංඛ්‍යාව. මෙතන සංඛ්‍යාව ලකුණු දාලා නැහැ. එහෙනම් ධන කියලා තමයි අපි සලකන්නේ. දැන් බලමු මෙතන මොකක්ද මේ වෙලා තියෙන්නේ? සංඛ්‍යා දෙකේ ලකුණු අසමාන වෙලා. හරි උත්තරේ ඇවිත් තියෙන්නේ මේ දෙන්නව අඩු වෙලා. يعني 7න් 5ක් අඩු කරාම 2යි. හරි උත්තරයට අපු ලකුණ කාගේද? වැඩි සංඛ්‍යාවේ ලකුණ. ඉතින් අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි සංඛ්‍යා දෙකක ලකුණු අසමානයි නම් අපි මොකද කරන්නේ? අඩු කරනවා. උත්තරයට දාන්නේ කාගේ ලකුණද? වැඩි එක්කෙනාගේ ලකුණ. අපි බලමු තීරය එක ලියමු. සංඛ්‍යා දෙකක ලකුණු මම මෙතන ලියනවා සමාන නම් නෙමෙයි දැන්. මොන වෙනවනම්ද? අසමාන නම්. එම සංඛ්‍යා දෙක අපි මොකද කරන්නේ? අඩු කරන්න. හරි? අපි කරන්නේ අඩු කිරීම. අඩු කරන්න. පිළිතුරට දාන්නේ කාගේ ලකුණද? වැඩි සංඛ්‍යාවේ ලකුණ. පිළිතුරට වැඩි සංඛ්‍යාවේ ලකුණ යොදන්න. මම ඒක ලියනවා. පිළිතුරට වැඩි සංඛ්‍යාවේ ලකුණ යොදන්න කියලා තියෙනවා. හරි? පිළිතුරට වැඩි සංඛ්‍යාවේ ලකුණ යොදන්න. ඉතින් අපි දැන් මේකේ ගණන් 3-4ක් හදමු. අපිට එනවා ඍණ 8යි ධන 3යි. දැන් ඔයාලට පේනවා මේ සංඛ්‍යා දෙකේ ලකුණු මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යා දෙකේ ලකුණු අසමානයි. ලකුණු අසමානයි නම් අපි මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට අපි කරන්නේ 8න් 3ක් අඩු කරනවා. පිළිතුර එනවා 5යි කියලා. එතකොට මෙතන වැඩි සංඛ්‍යාව 8ද 3ද 8. එතකොට 8ේ ලකුණ ඍණ එහෙනම් උත්තරේ කීයද? ඍණ 5යි. එතකොට මේ තව එකක් බැලුවොත් 8 ඍණ 10. හරි. මේක බැලුවොත් දැන් මේකේ 8ට ලකුණක් දීලා නැහැනේ. දැන් අපි දන්නවා ලකුණක් දීලා නැත්නම් කවුද ධන. හරි. එතකොට මෙතන 8න් 10ක් අපිට අඩු කරන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි කරන්නේ වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරනවා. ඒ කියන්නේ 10න් 8ක් අඩු කරාම අපිට උත්තර එනවා 2යි කියලා. හරි. එතකොට අපි බලනවා වැඩි සංඛ්‍යාව කීයද? 8ද 10ද? මෙතන හොඳට බැලුවොත් වැඩි සංඛ්‍යාව වෙන්නේ 10. එහෙනම් 10 ලකුණ ඍණ හින්දා අපි මේකට ඍණ 2යි කියලා දානවා. තව ගණනක් මම බලන්නම්. ඕගොල්ලන්ට දැන් පේනවා. ඔයා පොඩි කාලේ මේ જાතිය ගණන් හැදුවේ නැහැ. හරි. මේ જાතිය ගණන් හැදුවේ නැහැ පොඩි කාලේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මම තව එකක් ගන්නම්. ඔයාලට පුරු එකක් 7 ඍණ 10. 4 ඍණ 10 ගත්තොත් සංඛ්‍යා දෙකේ ලකුණු අසමානයි. හරි. ලකුණු අසමානයි නම් මොකද වෙන්නේ? අඩු කරනවා. 10න් 7ක් ගියාම 3යි. වැඩි සංඛ්‍යාව වෙන්නේ 7ද 10ද? අපි දන්නවා 10යි. ඉතින් වැඩි සංඛ්‍යාව කරගන්නවට පුළුවන්. ඉතින් වැඩි සංඛ්‍යාව ලකුණ ඍණ හින්දා මම මේකට දානවා ඍණ 3යි කියලා. ඉතින් මෙන්න සම්පූර්ණ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම ධන ඍණ සංඛ්‍යා. හරි. එතකොට මේක 9 10 11 වසරවල් වල සිටින සියලුම ළමයිට පුළුවන් වෙලා තියෙනවා. මොකද 7 වසරේදී තමයි උගන්වන්නේ මේ සදිශ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන එක. 8 දී උගන්වනවා වැඩි කිරීම සහ බෙදීම කියන එක. 9 10 11 දී ඒ පාඩම් කිසිවක් කරන්න නැහැ. හැබැයි ඔයා 9 10 11 ශ්‍රේණි වලට ඉද්දී ඒ පාඩම් හරියට ඉගෙනගෙන ආවේ නැත්නම් ඔයාලට 9 10 11 දී ගණන් හදාගෙන යන්න අමාරුයි. හරි. එතකොට පොඩ්ඩක් ගණන් හදන්න බෑ ගණන් අමාරුයි කියන ප්‍රශ්නය තියෙන්නේ මෙන්න මේ පාඩම් බැරි නිසා. මොකද මේකත් එක්කෙන
සෑහෙන පාඩම් ටිකක් ඔයාලට ඉතින් යාට කරගෙන යන්න බැරි